සුපම සුප දවසක් කියලා ආදරයෙන් ඔගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මේ ලස්සන මග දෙපස දකින්නේ උදේ පාන්දර මගේ පුංචි පැංචිව ඉස්කෝලේට දාලා ගෙදරට එන පාරේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ දවස්වල නම් ඉතින් මේ විදිහට තමයි අපේ පරිසරය දකින්න පුළුවන්. ඉතින් උදෙන්ම එයාව ඉස්කෝලේට දාලා ආව ගමන් මට කරන්න තියෙන පළවෙනි රාජකාරිය තමයි අපේ ගෙදර ඉන්න කිකිනි හාමිනේලාට කන්න දෙන එක. ඉතින් මගේ ගෙවත්තේ දැන් සමහර මල් ටික ටික පිපිලා තියෙනවා. ඉතින් මේ ඉන්නේ මගේ කිකිලි හාමිනේලා ටික. ඉතින් මෙයාලා වැඩපු ගමන් දුවගෙන මගේ පස්සෙන් එනවා. ඉතින් මම මෙයාලාගේ කොටුව පොඩ්ඩක් අතු ගාලා අස් කරලා එයාලගේ භාජන හොදලා එයාලට මම කෑම දෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මම දවස්පතා වගේ භාජන හොදනවා. ඉතින් මට හොදන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි මම නිතරම භාජන පිරිසිදු කරන හින්දා දවසක් දෙකක් භාජන හොදන්න බැරි වුණාට මට ලොකුවට අවුලක් වෙන්නේ නැහැ. මොකද මම භාජන ගොඩක් හොදලා තියාගෙන තියෙන යාලට කැම දෙන. ඉතින් මේ විදියට මම අස් කරලා අතු ගන්නකම් එයාලා ඉතින් ඔක්කොම ටික මගේ වටේ තමයි ඉතින් ඉන්නේ. අපේ ගෙදර මිදුලත් ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ දවස්වල ගස් ගොඩාක් වැවිලා තියෙනවා. ඉතින් මෙතන මගේ ඉතින් වර්ග කිහිපයකම කිකිලියෝ ඉන්නවා. ඈත ඉන්නවා සීකි එක්කෙනෙක්. ඉතින් එයාගෙන් ක්‍රොස් වෙලා හැදිච්ච පැටව ටිකක් තමයි මේ ඉන්නේ. ඉතින් මෙයාලගේ අලුත් වෙරයිටි එකකුත් අපි ළඟ ඉන්නවා. මෙන්න මෙයා. එයා හරි ලොකුයි. ඉතින් ඒ ඔක්කොටම කැම ටික දීලා මම යන්නේ අපේ එන්ට්‍රන්ස් එක අස් කරගන්න. අපේ ගේ ඇතුලේ බඩු වගේක් අස් කරා. ඉතින් ඊතර තිබුණේ පෙට්ටි ටික තමයි මම විසි කරන්න දැම්මේ. දැන් ඉතින් මම මේ යන්නේ එන්ට්‍රන්ස් එක අතු ගාලා ලස්සනට අස් කරගන්න. අපේ එන්ට්‍රන්ස් එකේ මේ තියෙන තොරේ යට ඔයගලන්ට පේනවා ඇති ගොඩක් කීරිලා තියෙනවා. ඇත්තටම මේ ගෙදර පළවෙනි අයිතිකාරියට ඉඳලා තියෙනවා ලොකු බල්ලෝ දෙන්නෙක්. ඉතින් එයාලා එළියේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එයාලා එළියේ ඉන්න වෙලාවට මේ දොර මේ විදිහට පහුරු ගාලා තමයි තියෙන්නේ. ඉතින් අපි මේකේ ගත්තට පස්සේ තාම අපිට මේ දොර නම් පොලිෂ් කරගන්න බැරි වුණා. ඉතින් අපි දැන් ඉස්සරහට ඒකත් ඉතින් කරන්න බලාගෙන ඉන්නවා. එන්ට්‍රන්ස් එකේ මකුළු දැල් මං හැම වෙලේම සතියට දවසක් දෙකක් මකුළු දැල් අයින් කරනවා. හැබැයි හැමදාම මේ විදිහට මුළු දොර පුරාම බිත්තිවල මකුළු දැල් බැඳලා තියෙනවා. ඉතින් මම මේ විදිහට එන්ට්‍රන්ස් එකේ තියලා තියෙනවා ලස්සන පැලි ගොඩකුත් මම ඒවත් ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මම මේ විදිහට මගේ එන්ට්‍රන්ස් එක අතු ගා ගන්නවා. මොකද කොළ වැටෙන හින්දා මේ දවස්වල මුළු එන්ට්‍රන්ස් එකම කොළ වලින් පිරීලා තියෙන්නේ. මෙතුලත් ඒ වගේමයි. ඉතින් මම ඉක්මනින් මේ ඔක්කොම ටික එහාට මෙහාට කරලා අතු ගා ගන්නවා. ඉතින් මකුළු දැල් ඉතින් නැති තැනක් නෑ. පෝච්චියක් ළඟ වුණත් හැම තැනම මකුළු දැල් වලින් පිරීලා තමයි තියෙන්නේ. ඒ තරමට මකුළුව ඉන්නවා. ඉතින් මේ විදිහට මම එන්ට්‍රන්ස් එක අතු ගා ගන්නවා. මොප් කරන්න නැහැ මං අතු ගා ගන්නවා. මොකද මට මිදුලෙත් ලොකු ප්‍රමාණයක් අතු ගන්න තියෙනවා. ඉතින් ඉස්සරහ කොටසම තනිකර කොළ වලින් වැහිලා තියෙනවා. ඒ වගේම පිටිපස්සේ කොටසත් ඒ වගේම කොළ වලින් වැහිලා තියෙන. ඉතින් මේ ඔක්කොම අතු ගා ගන්නකොට මට පැයකට විතර කිට්ටු වෙන්න යනවා. මොකද මේ ඔක්කොම අතු ගන්න ඕනනේ. ඉතින් දැන් මම අතු ගන්න ගමන් මගේ මල් රැක් එක පිටිපස්සට අතු ගා ගන්න ඕන. මොකද පස් වැටිලා ජරා වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මල් රැක් එකත් මම අස් කරගනිමින් අතු ගා ගන්නවා. මගේ මේ රැක් එකේ තියලා තියෙන පෝච්චි වලට යටින් තියලා තියෙන රැක්ස් වලට වගේ පොඩි නිකන් වතුර යනවට වගේ තියලා තියෙන ට්‍රේ විදියට මම භාවිතා කරන්නේ. අපි විසි කරන එක ප්ලාස්ටික් ට්‍රේ වර්ග. එතකොට අපතේ යන තව ඩෙසර්ට්ස් කප් වර්ග තියෙනවා වේචර වලින් හදපු ඒ වගේ දේවල් මම භාවිතා කරන්නේ. ඉතින් ඒවා අතරම පරිසරයට මුදා හැන්නවට වැඩිය හොඳයිනේ අපි ඒවා නැවත යූස් කරනවා නම්.
ඔයාලට පේනවා ඉතින් ඉදිරිපස්ස අපේ මිදුලේ කොළ කොහොමද තියෙන්නේ කියලා. ඇත්තටම කොළ වලින් පිරලා තියෙන්නේ අර අපේ ගේට් එක දෙපැත්තේ තියෙන බැල්දිකෙන් තමයි මේ කොළ මෙච්චර වැටෙන්නේ. ඉතින් ඉස්සරහට තව ටික දවසක් යනකොට මේ ලොකු ගහ මේකට අපි කියන්නේ මැග්නෝලියා කියන මේ මැග්නෝලියා කියන ගහිනුත් කොළ වැටෙන්න ගන්නවා. මේට වැඩි ප්‍රමාණයක්. ඉතින් එතකොට ඉතින් සෑහෙන අතු ගන්න තියෙනවා. මේ දවස්වල තදටම සීතල නෑ. සාමාන්‍ය සීතල ටිකක් වැඩි. ඉතින් අපිට මේ ඔක්තෝබර් මාසේ අන්තිම වෙනකොට සීතල මීට වඩා වැඩි වෙනවා. එතකොට ඉතින් මිදුල අස් කරන එක එහෙම ලේසි වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මිදුල අතු ගාලා ඉවරුණාට පස්සේ මගේ මිදුලේ තියෙන සුන්දරත්වය. ඕනෙම ගෙදරක් ඕනෙම මිදුලක් මේ විදිහට ලස්සනට පිරිසිදු වස් කරගත්තාම තමයි ඒ ස්ථානයේ තියෙන ලස්සන නියම ලස්සන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගේ නම් මේ දවස්වල මල් පැල හැමතැනම තියලා තියෙනවා. මොකද ඉතින් වැස්ස ආව ප්‍රශ්න හින්දා මේ එන්ට්‍රන්ස් එකේ තියෙන මේ කොටස මන් තියලා තියෙනවා. මෙන්න මේ පැල නම් සිංගෝනියම්. ඉතින් මම ගොඩාක් ආස කරන විශේෂයක් තමයි සිංගෝනියම් කියලා කියන්නේ. ඒ වගේ මේ ඉරි තියෙන ට්‍රැඩිස්කාන්තිය වර්ගයක්. ඒකත් හරිම ලස්සනයි එල්ලෙන පෝච්චි වල හදන්න. ඒ වගේම මෙතන තියෙනවා ආචිමිනාස්, එතකොට ෆිලඩෙන්ඩ්‍රෝන්, එයා ප්ලාන්ට්ස් වගේ පළි වර්ගයක් තියෙනවා. ඉතින් මෙතන මේ බිම තියලා තියෙන පෝච්චි මම හිටවල තියෙන්නේ දම් පාට මල් පිපෙන පැලයක්. ඒක ලංකාවේ නම් හැමතැනම තියෙනවා. මට ඒකේ නම නම් මන් දන්නේ නැහැ. මේක බිගෝනියා විශේෂයක්. මෙයා ටිකක් කුණු වෙන්න ඇවිල්ලා වැස්සට අහු වෙච්ච හින්දා. ඉතින් මම ගොඩාක් ආස කරනවා විසිතුරු කොළ තියෙන ශාක වලට. ඒ වගේම මල් පිපෙන වලටත් මම ගොඩක් ආසයි. ඉතින් මගේ මේ සෙක්ෂන් එකේ ඉතින් මන් තියලා තියෙන ඔන්න ඔය පැල ටික තමයි. මේක ට්‍රැඩිස්කාන්තිය විශේෂයක්. ඒ වගේම මම ආස කරන තව පැලයක් තමයි මෙන්න මේ සිංගෝනියම් පැලය. ඒකත් පාට ගොඩාක් මික්ස් වෙලා තියෙනවානේ. ඉතින් ඒ වගේ ලස්සන සිංගෝනියම් විශේෂ මල් ළඟ 5-6ක් වගේ තියෙනවා. මම වගේම විසිතුරු මල් පිපෙන මේ සියල්ලටම ආස කරන අයට ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මම මේ සුදු පාට පොට් එක ඇතුලේ තියලා තියෙන්නේ දම් පාට මල් පිපෙන බෝගන්විලා පැලයක්. ඉතින් ඔයාලා ගොඩක් ආස වෙයි. ඒ වගේම මම එහා පැත්තේ තියෙනවා රතු පාට කරලක් වගේ හැදෙන මල් පිපෙන ශාකයක්. ඒකට මෙහි අය නම් කියන රතු ඉස්ස මල් කියලා. ඒක ඇත්තටම මම ඉංග්‍රීසි නේම් එක නම් දන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙමයි මගේ එන්ට්‍රන්ස් එක මම තියලා තියන් ඉන්නේ. මේක ඉතින් පොකුරු ආශිමිනාස් එකක්. ඉතින් මේ තියෙන්නේ මගේ එන්ට්‍රන්ස් එකේ එහා පැත්තේ තියෙන තැන මං හිටවලා තියෙන මෝර්නිං ග්ලෝරි. ඉතින් මේ මල් දෙක තමයි මගේ අවුරුද්දේ මගේ පිපුණු පළවෙනි මල් දෙක. ඉතින් මේ මල් සියල්ලම තව ටික දවසයි අපිට ලස්සන බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඔක්කොම ටික ඉතින් මැරෙනවා. මොකද මේවා සමර් සීසන් එකට හැදෙන මල්නේ. ඊට පස්සේ ඉතින් අපිට වින්ටර් සීසන් එකට හැදෙන මලුත් බලා ගන්න පුළුවන්. ඒවත් ඉතින් මං ඉස්සරහට වීඩියෝස් වලින් අරගෙන ඉන්නම්. මම වගේම ලස්සනට ගෙවත්ත තියාගන්න, ගෙවත්තේ ලස්සනට මල් හිටවන්න ආසයට වැදගත් වටිනා වීඩියෝ මම ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, අදහස් කමෙන්ට් එකකින් ෂෙයා කරන්න, channel එකට කැමති නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක ඉන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ආයෙත් ප්‍රාර්ථනා කරනවා.